පිළිකාව කියන්නේ ගෝලීය වශයෙන් දැනට මහජන සෞඛ්‍ය ගැටලුවක් වෙලා තියෙන රෝගී කණ්ඩායමක්. එතනදී පිළිකාව පහුගිය අවුරුදු 20ක පමණ දත්ත බැලුවොත් අපිට 3 ගුණයක පමණ සංඛ්‍යාත්මකව වර්ධනය වීමක් පෙන්වුම් කරනවා. මෙතනදී ප්‍රධාන වශයෙන් පිළිකාව සංඛ්‍යාත්මකව වැඩිවීම රෝගීන් සංඛ්‍යාව වැඩිවීම වගේම මේ පිළිබඳව ජනතාව අතර දැනුවත්භාවය වැඩිවීම නිසා ඒ වගේම කලින් හඳුනා ගැනීම සහ වෙනත් හඳුනා ගැනීමේ පරීක්ෂණ ක්‍රම දියුණු වීම නිසා වෙන්නත් පුළුවන්. ඒ වගේම වාර්තාකරණය වැඩිවීමත් මේ සංඛ්‍යාත්මක වැඩිවීමට හේතු විදිහට අපි සලකනවා. 2022 ශ්‍රී ලංකා ජාතික පිළිකා ලේඛනයේ දත්ත අනුව නව පිළිකා රෝගීන් 35855ක් වාර්තා වෙලා තියෙනවා. මෙතනින් 16398ක් පිරිමින් සහ 19457ක් කාන්තා පිළිකා රෝගීන් විදිහට තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දිනකට සාමාන්‍යයෙන් මේ දත්ත අනුව අලුත් පිළිකා රෝගීන් 99ක් පමණ වාර්තා වෙනවා. මෙතනදී පිරිමි පාර්ශවයේ බහුලම පිළිකා ගත්තොත් ප්‍රධාන වශයෙන් මුඛ පිළිකා, මහාන්ත්‍රය හා ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා, පෙනහළු පිළිකා, ප්‍රොස්ටේට් ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා සහ ගලනාලය ආශ්‍රිත පිළිකා සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම කාන්තාවන් අතර බහුලම පිළිකාව වෙන්නේ පියයුරු පිළිකාව. ඊළඟට තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා, මහාන්ත්‍රය හා ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා, ගර්භාෂ පිළිකා සහ ගැබ්ගෙල පිළිකා අපිට වාර්තා වෙලා තියෙනවා. රුධිර පිළිකා ගත්තොත් රුධිර පිළිකාවක් කියන්නේ සාමාන්‍යයෙන් රුධිරය ඇටමිදුළු හෝ වසා පද්ධතිය ආශ්‍රිතව ඇතිවන පිළිකා කාණ්ඩයක් වෙන්න පුළුවන්. මෙතනදී ප්‍රධාන වශයෙන් ලියුකීමියා, ලිම්ෆෝමා සහ මයලෝමා කියන රෝගී තත්ත්ව තමයි වාර්තා වෙන්නේ. සෛලවල DNA වල සිදුවන ජානමය විකෘතියක් නිසා සෛල අසාමාන්‍ය ලෙස වර්ධනය වීම සිද්ධ වෙනවා. මේ විදිහට අසාමාන්‍යව පාලනයකින් තොරව වැඩි වේගයකින් සෛල බෙදීම නිසා ඇතිවන මේ අසාමාන්‍ය තත්වයෙන් රුධිර පිළිකා ඇතිවීම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අපි මුලින් සඳහන් කරා වගේ රුධිර පිළිකා ගත්තොත් කාන්තාවන් හා පිරිමින් අතර ප්‍රධාන පිළිකා 10ට මේ රුධිර පිළිකා වල ලිම්ෆෝමා කියන රෝගීන් ඇතුළත් වෙලා තියෙනවා. 2022 දත්තව අනුව ලිම්ෆෝමා පිරිමි පාර්ශවයේ සියලුම පිළිකා වලින් 4%ක්, ඒ කියන්නේ 601ක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම කාන්තාවන්ට 428 දෙනෙක් රෝගීන් විදියට වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම තමයි ලියුකීමියා රෝගය. ලියුකීමියා පිරිමින් අතර 484 දෙනෙකුත්, කාන්තාවන් 395කුත් වාර්තා වෙලා තියෙනවා. වයස අවුරුදු 19 දක්වා දරුවන් සැලකිල්ලට ගත්තොත් එහෙම එතනදී දරුවන් 940 දෙනෙක් පිළිකා රෝගීන් විදිහට 2022 වාර්තා වෙනවා. මෙතන පිරිමි දරුවන් 499ක් සහ ගැහැණු දරුවන් 441ක් වාර්තා වෙලා තියෙනවා. එතනදී ළමයින්ගේ බහුලම පිළිකාව විදිහට ලියුකීමියා රෝගීන් 290ක් වාර්තා වෙනවා. ඒ වගේම ලිම්ෆෝමා තත්ත්වය 91ක් වාර්තා වෙලා තියෙනවා. මේ විදිහට බැලුවම රුධිර පිළිකාව ඕනම වයසකදී ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ රෝග ලක්ෂණ පිළිබඳ දැනුවත් වීම මගින් මේ සඳහා වෛද්‍ය ප්‍රතිකාර සඳහා කලින් යොමු වෙලා සාර්ථකව ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව දැන් අපිට උදා වෙලා තියෙනවා.